2025 3:21 අද වෙනකොට පුරා දින 7ක් අඛණ්ඩව පැවති සත්‍යාග්‍රහයක් අවසන් කරමින් රැකියා විරහිත උපාධිධාරීන් ඒගොල්ලන්ගේ ඉල්ලීම දිනා ගන්න රැකියාවේ අයිතිය දිනා ගන්න කරපු සටනේ ප්‍රතිඵලයක් විදිහට බොහෝ අය මේ විදි රෝගාතුර වෙලා ඉන්නවා. බොහෝ අය කායිකව මානසිකව දුර්වල වෙලා ඉන්නවා. ඒගොල්ලෝ මානසිකව ලොකු කඩාවැටීමකට ලක් වෙලා ඉන්නවා. මොකද ඒගොල්ලෝ ඉගෙනගත්ත උපාධිය රැකියාවක් දීම කියන කාරණාව පොදු වැඩ පිළිවෙලක් තුන රැකියාගත කිරීම කියන කාරණාව වර්තමාන ආණ්ඩුව විසින් මගහැරීම සින්න පසුබිමක් තුළ 2025 3:17 වෙනිදා සිට 2025 3:21 වෙනි දින දක්වා අඛණ්ඩව ඔවුන් 35000කගේ රැකියා ඉදි දිනා ගැනීම සිදු කළ සටනේදී මේ වෙනකොට කීප දෙනෙක් රෝගාතුර වෙලා රෝහල්ගත කරමින් සිටිනවා. ඉතින් වර්තමාන ආණ්ඩුව මේ පිළිබඳව ඔවුන්ගේ දැඩි අවධානය යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේගොල්ලෝ ඉගෙන ගත්තේ රැකියාවක් ලබා ගන්න උගතුන් මෙවර NPP ආණ්ඩුව බලයට පත් කරන්න මේ උගත් බුද්ධිමත් රැකියා විරහිත උපාධිධාරීන් බොහෝ කැපකිරීමක් කරා. ඔවුන්ගේ ඡන්දය භාවිතා කරා. ඔවුන් අනිත් අයටත් ඡන්දෙ දෙන්න කියලා කිව්වා. දැන් ඔවුන්ම උගතුන් පාර්ලිමේන්තුවට යවලා උගත්තු අසරණ වෙලා ඉන්න ඔවුන්ගේ රැකියාව ඉතින් දිනා ගැනීම වෙනුවෙන්. ඉතින් මේ උගත් බුද්ධිමත් රැකියා විරහිත උපාධිධාරීන් වහා පොදු ස්කීම් එකක් යටතේ රැකියාගත කරන්න කියන ඉල්ලීම ආණ්ඩුව විසින් ඉෂ්ට කරලා දී කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ සම්බන්ධව ඔයත් රැකියා විරහිත උපාධිධාරියෙක් නම් රැකියා විරහිත උපාධිධාරිනියක් නම් ඔයත් මේ පිළිබඳව ඔයාගේ අදහස කමෙන්ට් එකකින් පල්ලේ දක්වන්නත් අමතක කරන්න එපා.